ඉතින් මේක යූස් කරන මම සාමාන්‍යයෙන් කොණ්ඩේ අයින් කරන්න කලින් කොණ්ඩේ අයින් කරගන්නත් ඕනේ ලෑස්ති වෙන්නත් ඕනේ. ඉතින් බඩු ලෑස්ති කරන්නත් තියෙනවා. මම අද පොඩ්ඩක් එළියට මුලින්ම වැඩට ගිහිල්ලා ඊට පස්සේ මම පොඩ්ඩක් එළියට යන්න තමයි හදන්නේ. යන තැන මම දැම්ම කියන්නේ ඔයගොල්ලන්ට. හරිද? ඔයගොල්ලෝ කල්පනා කරලා කියන්න බලන්න මම කොහෙද යන්නේ කියලා. මේ බඩු ගන්න පොඩි වටයක් යන්න තියෙන්නේ. ඉතින් උදෙන් නෑනේ කොණ්ඩේ වේලා ගත්තා. මොකද මම අද මැක් එකේ වැඩ ඉතින් කොණ්ඩේ කඩාගෙන යන්න බැරි හින්දා කොණ්ඩේ අනිවාර්යෙන් ගොතන්න ඕනේ. ගොතන්න කියන්නේ මෙහෙම ඉඩියක් බලන්න ඕනේ හින්දා. ඉතින් අද චුට්ටක් ලොක් එක දික් වෙයි. ඉතින් මම මුලින්ම වැඩට යන්න තමයි හදන්නේ. ඉතින් ඒක ගාගෙන ඊට පස්සේ කොණ්ඩේ අයින් කරගන්න ඕනේ. එතකන් යන බඩු ටික ලෑස්ති කරගන්නත් ඕනේ. ඉතින් අද සෙනසුරාදා දවසක්. ඉතින් අද නිවාඩුවක් දාන්න ඕනේ කියලා මම කලින් shift එකේ නිවාඩුවක් ඉල්ලන්න ගියාම අද අලුත් ඔමචා එකක් ඇවිල්ලා තියෙනවා කියලා පොඩ්ඩක් මැක් එක බිසි කියලා අනේ පැය කීයක් ගාලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් අපි වැඩ කරන තැන ඉතින් මං හිතුවා ඉතින් එහෙනම් 2:00 වෙනකම් වැඩ කරලා එහෙමම මැක් එකේදී ලෑස්ති වෙලා යනවා කියලා. ඉතින් ඒ හින්දා මං ආපහු ගෙදර වෙන්නේ නැති හින්දා තමයි මම දැන් මෙහෙම ලෑස්ති වුණේ හදන්නේ. ඉතින් කොණ්ඩේට ඒක ගාගත්තා. තව චුට්ටක් තෙතයි හැබැයි. කමනේ ටික බඩු ටික අස් කරලා මේ වෙද්දි තෙතිය යයි. ඉතින් ඕකේ. එහෙනම් අත් එක වීඩියෝ එකේ ඉන්න මම ලෑස්ති වෙනවා බලන්න. මැක් එකේ ඇතුළේ අපේ මේ පෙන්නන්න බෑ වීඩියෝස් වල. මොකද මගේ මේ මැක් එකේ මේ අසං කරගත්ත vlogs වලදී පෙන්නන්න බෑ කියලා. මොකද මගේ vlogs මැක් එකේ අය බලනවා. මේ ඉතින් ඒගොල්ලෝ කෝ පෙන්නන්න එපා. ඒක නේ මොකක්ද වැරදි කියලා. ඉතින් ඒ නිසා පෙන්නන්න බෑ. ඒක උඩ පේනවා. එහෙනම් මම කොණ්ඩේ කරගෙන එන්න ළමයි. ඉතින් ඔන්න කන්න ගත්තා. ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්න ඇති බැක් එකේ ඒ කියන්නේ L size වලටත් ලොකු ඩොරින්කුයි පොටැටෝයි දෙන්න. ඒ කියන්නේ විකුණන්න තියනවා දැන් මාසයක්. ගේට්ස් මත්ස් වෙනකන් තියනවා. ඉතින් මමත් ගත්තා try කරන්න එකක්. කාලි ඉවර කරන්න බෑ. ඔන්න ඔයගොල්ලන්ට මම ඩොරින්කු එක පෙන්නන්නම්. ඒක හෙන ලොකුයි. මේ ඒක හෙන ලොකුයි ළමයි. මේ බලන්න එක ගොඩක් ලොකුයි දීලා. ඉවර කරන්න බෑ. පොඩෑටෝ එක එමේ ලොකු ඉතින් තාමත් ඉතුරු වෙලා තියෙනවා දෙන්නෙක් අල්ලන්න. කොහොම හරි රොන් ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නම් අපි දැන් මැක් එක ඉවර වෙලා වන්න වැඩ ඉවර වෙලා කොහෙද මේ යන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කියවනේ කලින් උදේ කියන්නම් කියලා. ඉතින් අපි යන්නේ කොස්තොකෝ. කොස්තොකෝ කියලා කියන්නේ බඩු ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් කඩයක්. ඉතින් ගොඩක් බඩු අඩුවට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කියන්නේ ගොඩක් ලොකු. ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙ ගන්න තියෙන්නේ normal කඩේක එකක් දෙකක් වගේ න පැක් පිටින් ගන්න පුළුවන් කඩයක් තමයි අර ලංකාවේ ඉඳන් තොග කඩයක් වගේ ලොකු කඩයකට තමයි යන්න හදන්නේ. ඉතින් ජපානයේ ඉන්න අය නම් අනිවාර්යෙන් දන්නවා කොස්තකෝ එක ගැන. ඉතින් එහෙනම් මාත් එක්ක යන්න අද කොස්තකෝ වටයක්. එහෙනම් ඔන්න එහෙනම් මගේ ලොග් එකේ ඉන්න. අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. පොඩ්ඩක් අපිට වහිනවා. ඒ ටිකින් අපි යනවා. මුන්ති සීජෝකුත් අහගෙන අපි යනවා. ඉතින් අපි වැස්සෙම දුවලා කොස්තකෝ එක ඇතුළට ආවා. ආවට පස්සේ අපේ membership card එක ඒගොල්ලෝ check කරනවා.
ඊට පස්සේ අපිට ඇතුළට යන්න පුළුවන්. ඇතුළට ගියපු ගමන් මොන තියෙන ඉතින් චොකලට්ස් සහ පීනට් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් අන්න බලන්නකෝ අපි මොනවාද ගන්න කියලා. ගන්නවා කඩචොරු මල්ලක්. ඉතින් මේක මගේ ෆස්ට් අත්දැකීම ගෙදරකට බඩු ගන්න මාසෙක වියදමට. ඉතින් මං හිතනවා මේක ගොඩක් හොඳයි කියලා. මොකද ගොඩක් ඔය සාමාන්‍යයෙන් ගෙදරට එදිනෙදා පාවිච්චි වෙන දේවල් අරන් ගිහිල්ලා තියාගන්න එක. මොකද මාස එකමාරක් දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය දේවල් ගොඩක් මේකේ තියෙනවා. ගොඩක් කිලෝ 3 කිලෝ 4 ඒ වගේ පැක්ස් වලට. ඉතින් මේ කොස්ට්කෝ එකේ හැමදේම තියෙනවා. ඇඳුම්, ඒ වගේම කෑම බීම, චොකලට්, ටොෆි, ඒ වගේම එවලේ උයලා තියෙන කෑම, ඒ කියන්නේ සාමාන්‍ය නට්ස් වලට නම් නට්ස් වලට පාවිච්චි කරන දේවල්, ෆිව් එකට නම් ෆිව් කියන්නේ සීතල කාලට පාවිච්චි කරන දේවල්, ඒ හැමදේම තියෙනවා. ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන ඒ වගේ දේවල් බ්ලෙන්ඩර්, ෆ්‍රිජ් තියනවා කියලා මම දැක්කේ නෑ. හැබැයි මම දැක්ක ගොඩක් දේවල් තියෙනවා. මේස පුටු ඔන්න ඒ වගේ දේවල් තියෙනවා. ඔන්නේ අත්තේ මම ගිහිල්ලා පොඩි කෙනෙක් වගේ ටෙඩියොත් බැලුවා. හැබැයි ගන්න බෑ 3000 ගාණක් වුණා. ඉතින් මං ගත්තේ නෑ. මොකද අන්න ඉතින් එළවලු තෝරලා කලින් වීඩියෝ එකේ තිබ්බ එළවලු පළතුරු ඊට පස්සේ ආවත් ස්වීට්ස් තියෙන තැනට. මම එහෙම ගොඩක් ලොකුවට පැණ්ඩා ජාති කන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඉතින් ඉස්කෝලේ යද්දී වැඩට යද්දී එහෙම අරයි යන්න පුළුවන් කියලා හිතලා ඉතින් ගත්තා. ඒ වුණාට ඉතින් ගොඩක් ලොකුවට නම් ගත්තේ නෑ. මේ බනිස් තියෙන්නේ. ඊට පස්සේ චොකලට්, ඊට පස්සේ තව එක ජාති තිබ්බා. මෙන්න මේකේ මම චූටි එක කාලා තියෙනවා. ඉතින් එච්චරටම ලොකු එකක් රහයිද කියන එක දන්නේ නැති හින්දා මම කාලා නැහැ. එකක් ටෙස්ට් කරන්න තිබ්බනම් අපිට කාලා බලලා ගන්න තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඒක ගන්නේ නැතුව වෙන දෙයක් ගත්තා. ඊට පස්සේ ආවොත් ඉතින් අපි කෑම හදලා තියෙන තැනට මේවා තමයි මෙන්න මේ විදිහට කෑම හදලා තියෙනවා මේකේ. අපිට කැමති ඕනම එකක් ගන්න පුළුවන්. හරිම ලාභයි. ඉතින් එකක් සාමාන්‍යයෙන් සෙන් දෙකක් වගේ තමයි වෙන්නේ. සෙන් දෙකක් කියලා කියන්නේ 2000 ගාණක් නේ. ඉතින් ඒ වගේ වෙන්නේ ඉතින් එක්කෙනෙක්ට වගේ නම් දවස් දෙකක් වගේ කන්න පුළුවන් තරමට තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට ආයි තව අවශ්‍ය කරන බඩු වගේක් තිබ්බා ගන්න. ඉතින් අපි ඒවත් අරගෙන ඔන්න ඉතින් තව චුට්ටක් වටයක් ඇවිදලා එන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ආපහු වටේ යන ගමන් තමයි ඉන්නේ. ඒ අතරපතර අපිට අවශ්‍ය කරන දේවල් තිබ්බත් ගන්න කියලා තමයි බැලුවේ. එන්න ඉතින් ආයි ආවා සෙල්ලම් බඩු තියෙන තැනට. ඒත් ඉතින් සෙල්ලම් බඩු නම් ගත්තේ නැහැ ඉතින්. මම ලංකාවට යද්දි මල්ලි ඉන්නවා යාට අරයි යන්න ඕනි කියලා ඉතියා. ඉතින් මෙන්න මේ චූටි සෙල්ලම් බඩුව දැකලා මට ඒක ඕනේ වුණා. ඒත් ගත්තේ නෑ හැබැයි. ඉතින් අපි බඩු ගත්තා. දැන් ගෙදර යනවා. දැන් වෙලාව 7:08යි. එහෙනම් ඉතින් ගෙදර ගිහලා බලමු මොනවද ගත්තේ කියලා. ඉතින් මේ කොස්ට්කෝ එක තියෙන්නේ නගෝයා එයාපෝට් එක කිට්ටුව. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම ෆ්ලයිට් අප් ඩවුන් කරනවා බලන්න ආසයි. ඉතින් ඔන්න ඉතින් යන ගමන් පොඩ්ඩක් ෆ්ලයිට් එකක් දැක්කා. ඒක ඩවුන් කරන්න යන එකක්. ඉතින් මම බසන්න යන එකක්. ඉතින් මම දැන් බැලුවා. ඉතින් ඒක ආසාවක් ආවා. ඉතින් ලංකාවට යන්න ඕනේ කියන හැඟීම ආවා. ඉතින් එහෙම මේක දිග බලාගෙන ආවා. වහින් නැත්තම් රැල්ල පාගන්න තිබ්බා කියලා හිතුණා. ඉතින් ඒත් ඉතින් හොඳටම වහිනවා හින්දා අපි ආවා. ඉතින් එන්න ගෙදර.
තියෙනවා. ඉතින් ඔන්න අපි දැන් ගෙදරයි. දැන් වෙලාව 9:20යි. 9:20යි වෙලාව. මෙන්න බිල. පොඩාද ගෙනාවි කියලා බලමුද අපි. දැන් බලමු එහෙනම් ඈ. මුලින්ම මෙන්න මෙයා. මේ රෝස් කුකුලෙක්. හරිද? කුකුලාව ගෙනාව. ඉතින් අපි දෙන්නම් රෑට. එයාව හම්බෙනවා ගියාම මේක උනේ 832යි. ටැක්ස් එක ඇඩ්ඩලා 899. හරිද? ඊට පස්සේ ගෙනාවා my favorite drink එක. mango. mango තිබ්බා ගෙඩි ගන්න 2000 ගාණක් වුණා. ඊට වඩා අපි මේක try කරලා බලන්න කියලා හිතුවා. නැති මේක ගෙනාවා. හරිද? ඊට පස්සේ මේක උනේ මේක ගාණ දාලා නැහැ. හිතන්නේ ඒකත් මේ කොස්ටකෝ එකේ තියෙන ගොඩක් ගණන් 1000යි 2000යි එහෙම වෙන ගණන් තමයි තියෙන්නේ. ඉතින් කොස්ටකෝ කියන්නේ ජපානයේ විතරක් තියෙන එකක් නෙමෙයිනේ. ඉතින් ඒක හැම රටකම තියෙන එකක් නේ. ඉතින් මෙහි ගොඩක් 1000යි 2000ට අතර තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ ගෙනාවා මෙන්න මේක. කිට්කැට්. මේකේ තියෙනවා 6ක්. 6 ඇතුලේ තියෙනවා කීයක්? කීයක් තියෙනවද? අනේ. වල මේකේ පැකට් 6ක් තියෙනවා කියලා ගහලා තියෙනවා. මේක තමයි මේ කිට්කැට්. ඊට පස්සේ ගෙනාවා අපි රෑ කෑමට. මම පළවෙනි පාර මෙහි ඇවිල්ලා කොස්ටකෝ ගිය වෙලාවේ පැස්ටා එකක් කෑවා. මැකරොනි පැස්ටාද මතක නැහැ. මම ඒක කෑවා. ඒක තිබ්බේ නැහැ. ඒ මම මේ අද ගියේ කියන මේ පොඩ ගිෆ්ට් පැත්තට කිට්ටු වෙන තියෙන කොස්ටකෝ එකේ තිබ්බේ ඒක. ඉතින් මේකේ තිබ්බේ නැහැ. ඉතින් මේක try කරලා බලන්න කියලා බැලුවා. මේක 2532 ටැක්ස් එක ඇදලා 2727යි. අදත් කාලා හෙටත් කන්න පුළුවන් විදිහ තමයි මේක නම් ගොඩක් තියෙන්නේ. ඉතින් ඒකත් මෙතනින් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මේක එවල එක්කෙනෙක් මේකෙන් කෑලි කපලා හදලා අපිට කන්න දෙනවා. ඒකේ රස බලලා රහ දැනුන හින්දා අපි මේක ගත්තේ. මේකේ එක එක ෆ්ලේවර්ස් තියෙනවා මං හිතන්නේ. දන්නේ නැහැ මොකද කියලා කාලා බලලා ඔයගොල්ලන්ට රහ කියන්න. මේක 1398ක්. මේකත් ගත්තා. මේක ගත්තා. මේකේ 64ක් තියෙනවා. මේක රහයි. මේක එකපාරක් අරගෙන කාලා රහ වැටිච්ච එකක්. හරි රහයි. මේක උනේ කීයක්ද කියලා නම් මතක නැහැ. කොහමද 1000 ගානක් තමයි මේකත් උනේ. ඊට පස්සේ ගත්තා කඩු. ගන්න ගියේ ගෙදෙට්ට බඩු හැබැයි අරන් ආවේ කඩචෝර. කොහේ ගියත් එනවද? එන කඩු ගත්තා. මං කඩු කන්න ආසයි හින්දා. ඊට පස්සේ මෙන්න මේක. මේක තමයි පෙන්වන්න ඕනේදී. මැංගුස්. මෙන්න තියෙන මැංගුස්. රැට කන්න ඕනේ. ගෙඩියක් කඩාවේ. මැංගුස් කියලා තමයි කියන්නේ. මේක තියෙනවා. ඊපස්සේ ගත්තා මම ටවල් එකක්. ටවල් එකක් ගත්තා. මොකද ටවල් එකක් මේ වගේ මම ගොරෝසු ටවල් එකක් හොය හිටියේ. ඉතින් මට හම්බුණා. ඉතින් මම එකක් ගත්තා ටවල් එක. ඊට පස්සේ බටු. මම බටු කන්න ආසයි. ඉතින් ඒ නිසා බටු දිනාවා. මෙන්න බටු මේකත් උනේ 300 ගාණක්. බටු. ඊට පස්සේ ගෙනාවා මාළු. මේක දැල්ලෝ එකක්. ඔයාලට මෙහෙම විතරක් පෙන්නන්නම් මම සුද්ධ කරලා තියෙන්නේ දැල්ලෝ එක. ඒක උනේ 2504යි. ඒකත් සුද්ධ කරලා ගෙනාවා. ඉතින් මම දැල්ලෝ කන්න ගොඩක් ආසයි. හැබැයි සැරයිනේ. මේකත් තියෙනවා. අපි බලමු මෙන්න මේක මස් මාළු ජාතිම තමයි මම හිතන්නේ තිබ්බේ මේ බෑග් එකේ තියෙන්නේ මේක චිකන් එකක් ෆ්‍රයි චිකන් එකක් ඉතින් ඒක ලේසි ඉතින් ඉස්කෝලේ යද්දී කෑම කද්දී එහෙම ලේසි හින්දා අපි ඉතින් වැඩ කරන අය හින්දා ලේසි හින්දා මේක ගත්තේ මේක නෝද බලන්න ඕගොල්ලෝ ගියාම මම රහදි කියලා කියන්නම් කොක්කතෝ ගියත් අනිවාර්යෙන් ගන්න හොඳේ ඊට පස්සේ ගත්තා මස් එකක් මෙන්න මේක උනේ 2960ක් මේක ග්‍රෑම් 1495ක් තියෙනවා. ඉතින් මට හොඳටම ඇති. ඊළඟ මාසෙට ආයෙ කොස්ටකෝ යනකම් මට හොඳට මේක ඇති. එතන මං ගත්තේ. ඊට පස්සේ ගත්තේ බෝන්චි.
ගාලා බලමු. පොන්චි. ඊළඟට ගත්තා පීනස්. ඊට පස්සේ ගත්තා මෙන්න මේක. මිදි. මිදි කන්න ආසයි. ඉතින් මිදි වැඩි කැවෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියන්නේ මිදි ගොඩක් මෙහි ගණන්. ඉතින් මේකත් මම හිතන්නේ 1400 ගාණක් වුණා. ඉතින් කන්න ආසයි හින්දා අපි ගත්තා. පොදරන තීන්ද කන්න බෑ. නේ මිදි. පස්සේ අපි ගෙනාවා මෙන්න. පීලානෂා. මම දැන් වැඩිපුරම තියෙන ගෙදරට බඩු ගේන්නේ කියලා චොකලට්. ඊට පස්සේ ගෙනාවා මං ඉස්කෝලේ යද්දි කෑම හදන් යන හින්දා මෙන්න මේක. මේක තියෙනවා පැක් එකයි. කීයක් තියෙනවද මේකේ? බකරලා. මෙන්න මේක දෙන්න. මේක නූඩ්ලස් එකනේ ස්පැගතිනේ. ඉතින් මේක හදාගෙන යන්න පුළුවන් ඉස්කෝලේ යද්දි. ඉතින් මං ඒකයි මේක ගෙනාවේ. බර. ඊට පස්සේ ගෙනාවා ඒ චොකලට්. මේක හරියන්නේ නැහැ. බඩු ගන්න ගිහිල්ලා ගෙනල්ලා තියෙන වැඩිපුර චොකලට්. මෙන්න මේක. මේක තමයි මේක ටෙස්ට් කරලා බලලා මම ගත්තේ. මේක මම මෙහෙම තියන්නම්. මගේ මූණ පේන්නේ නැහැ ඒතකොටනේ. මොන මේක. මේක ඒගොල්ලෝ ගාලා අපිට පෙන්නවා. ඇත්තටම මේ අත් දෙකේ වෙනසක් තේරුණා ඒක ගාලා. try කරලා බලලා ඕගොල්ලන්ටත් හොඳ නම් මම අනිවාර්යෙන් කියන්න ඕගොල්ලොනුත් ගන්න ඩව් එකේ එක. ඊට පස්සේ I think කොහෙ ගියත් එක්කෙනානේ මෙයා නියුට්‍රලා. මම හිතන්නේ චොකලට් තමයි වැඩිපුරම අරන් ගියේ. ඊට පස්සේ මේ නව එලවලු දැන් තමයි එලවලු වෙන්නේ. මේ බෑග් එකම උනේ 300 වගේ තමයි මේ බෑග් එකම උනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේක ජපානින්න දැන් අයට රූල් එකක් කියලා තිනවා කුඩ එල්ලගෙන යෑම තහනම් බයිසිකල් පදින්න. ඉතින් ඔන්න මම ගත්ත රේන් කෝට් එක මේක උනේ 2000 ගාණක්. ඉතින් ඔන්න ගත්තා. ෆස්ට් බෑග් එක ඉවරයි. බෑග් එක ඉවරයි. මේ කොස්ටකෝ එකේම බෑග් එකක්. කොස්ටකෝ බෑග් එක. දැන් සෙකන්ඩ් බෑග් එක අදිමු. මේකේ බිත්තර 20ක් තියෙනවා පැක් දෙකක්. ඉතින් ලාභයි. මේකත් අපි ගත්තේ කීයකද කියලා මතක නැහැ. මගු. හොයන්නේ බෑ ළමයි. තමගොත් මං හිතන්නේ ගානට තමයි ගත්තේ. ඊට පස්සේ තියෙන අන්තිමට කියන්නේ මෙන්න මේක. සුදු ලුණු සුද්ධ කරපු එකක්. ඒක මේඩින් මොකද? ඊට පස්සේ ගෙනාව my favorite මගේ ආසම කිරි එක. ඒක 24ක් තියෙනවා. ඒකත් රහයි. ඊට පස්සේ මුකුත් නැහැ. ඔන්න ඔච්චරයි. බිල කොළ 4යි. ඉතින් ඔන්න මං කොස්ටකෝ ගියා. මේවා තමයි මං ගත්ත දේවල්. මේ තමයි මගේ වත්කම ළමයි. ඔන්න ඉතින් මේ මාසෙට බඩු ගෙනාවා. මේ මාසෙ නෙමෙයි ඊළඟ මාසෙ වෙනකන් ඉන්න try කරනවා මේ බඩු ටිකේ. ආයෙ යන්නේ ඊළඟ මාසෙ. තව එකක් තියෙනවා. එකක්. මෙන්න මේක. කිලෝ 3ක්. ඉතින් කිලෝ 3ක්. මේක බොඩි වොෂ් එක. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන බොඩි වොෂ් එක. ළඟදිම මාරු වෙයිද කියන්න දන්නේ නැහැ. මේක හොඳයි. කිලෝ 3ක්. එහෙනම් ඔන්නෝව තමයි මම ගත්තේ. කොස්ටකෝ ගිහිල්ලා ඔන්න ඔදේ වැඩට ගිහිල්ලා කොස්ටකෝ ගිහිල්ලා දැන් තමයි ගෙදර ආවේ. ආයි ඩොන්කියට ගියා. මගේ ෆේස් වොෂ් එකක් try කරන්න. ඒක ෆේස් වොෂ් එක try කරන එක ඔයගොල්ලන්ට මම අලුත් vlog එකකින් ගේන්න. ඉතින් ඔන්න එහෙනම් කොස්ටකෝ ගියා. මම හිතනවා ලාභයි කියලා කොස්ටකෝ එකේ බඩු. මොකද කොස්ටකෝ එකේ තියෙන්නේ කිලෝ 1, කිලෝ 2, කිලෝ 3. එකපාර ගිහිල්ලා ගෙනාවම මේ ටික ඉවරනකම්ම පාවිච්චි කරලා නැවත කොස්ටකෝ එකට ගියාම හරි කියලා හිතනවා. ඉතින් ඒක මං හිතනවා හොඳයි කියලා. හැමෝටම ගොඩක් නම් මෙහි ඉන්න අය ගොඩක් යනවා.
ඉතින් මම මේ මාසේ දැන් ඒ try කරලා බලන්න කියලා හිතුවා ඉතින්. දැන් බලනවා මේ බඩු ටික මේ චොකලට් ඒවා මේවා ගත්ත ඉතින් ආසාවට. හැබැයි ආයෙ ගන්නෙ නැහැ. කුවියදම මේ ටිකත් පාවිච්චි කරන්න බලමු. ඊළඟ මාසෙත් ආයෙ කොස්තකෝ යනකම් මේ චොකලට් ටික මෙහෙම ඉතුරු වෙලා තියෙවි. ඔක්කොම කාලි ඉවර කරන්න බැරි හින්දා. ඉතින් එහෙනම් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම කොස්තකෝ යනවා. ඉතින් ඕගොල්ලොත් ඉතින් ඔන්න මගේ කොස්තකෝ vlog එක තමයි මේ. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ. නම් පරිස්සමෙන් ඉන්න.